එක්දස් ලෙවල් කරපු දරුවන්ට විශේෂයෙන් දැන් තියෙන ප්‍රශ්නය තමයි ඊළඟට මම මොකද්ද කරන්න ඕන කියන එක. මේකට හේතුව තමයි ලංකාවේ ගොඩක් වෙලාවට කරියර් ගයිඩන්ස් කියන එක, එහෙම නැත්නම් වෘත්තීය මාර්ගද උපදේශනය කියන එක දරුවන්ට හම්බ වෙන්නේ නැහැ. ඉතින් සමහර උගත් දැනුමක් ඇති දෙමෝපියන් ඉන්නවනම් මේක ගොඩක් වෙලාවට ඊළඟට පුතේ ඔයා මේක කරන්න මේ විදිහට කරන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි එහෙම දැනුමක් නැමැති කට්ටියට යම්කිසි කාලයක් ජීවිතේ අතාරින්න පුළුවන් මේක නිසා. ඉතින් අපි මේකට කරන්න ඕනේ ඉක්මනටම මේ දැන්ම මොනවා හරි තමන්ගේ වෘත්තීය ජීවිතය සකස් කරගන්න පුළුවන් වැඩපිළිවෙල යොමු වෙන එක. මේකෙදි කෙනෙක් අපෙන් ඉස්සරෝම අහන්නේ මම කරන්න ඕන කෝස් එක මොකක්ද ඊළඟට, මම කොයි වගේ කෝස් එකක් කරොත් හොඳ කියන එක. නෑ, අපි එහෙම නෙවෙයි හිතන්න ඕනේ. අපි හිතන්න ඕන අපි තව අවුරුදු 5කින් පස්සේ තමන්ගේ දිවිය ගෙවා ගන්න මොනවද තමන් වෘත්තියක් විදිහට තෝරගන්නේ. අපිට මේ වෙලාවේදී ලොකු සැලසුමක් ඉස්සර අපි කිව්වොත් ඒක බිග් ඩ්‍රීම් එකකට අපිට හදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම තව අවුරුදු 10කින් ડોක්ටර් කෙනෙක් වෙනවා. මම තව අවුරුදු 10කින් ඉංජිනේර කෙනෙක් වෙනවා. මම තව අවුරුදු 10කින් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනවා. මේ වගේ දෙයක් හදාගත්තට පස්සේ ඒක පොඩි කොටස් වලට අපිට කඩා ගන්න පුළුවන්. හරි. එහෙනම් මම මේ අවුරුදු 10දී මේක වෙන්න මම පළවෙනි අවුරුදු 5ක් මට මේකට කැප කරන්න වෙනවා. මේ 5දී මට මෙන්න මේ වගේ කෝස් එකක් කරොත් මේ වගේ තත්ත්වයකට යන්න පුළුවන්. හැමෝටම ડોක්ටර්ස්ලා වෙන්න බෑ. හැමෝටම ඉංජිනේර්ස්ලා වෙන්න බෑ. ඒකේ යම්කිසි තැන් වලදී අපිට නතර වෙන්න ඕන. අපේ මූලික අරමුණ වෘත්තියක් විදිහට කරන්න පුළුවන්ද බැරිද කියන එක. මොකද යම් කෙනෙක් ડોක්ටර් කෙනෙක් වෙලා හොයන සල්ලි මුදල් ප්‍රමාණය තව කෙනෙක් ඊට වඩා පැරාමෙඩිකල් ශාස්ත්‍රයේ තව ජොබ් එකක් කරලා හොයනවා වෙන්න පුළුවන්. අපිට තෝරගන්න ඕන අපිට යම්කිසි අපේ කැපැසිටි එකට හරියන විදිහට අපි මේක කොහොමද සැලසුම් කරගන්නේ කියන එක. ඒක හින්දා පළවෙනිටම යම්කිසි විදිහකට වෘත්තියක් ලොකු වෘත්තියක් තෝරගෙන ඒකෙදී තියෙන අතුරු වෘත්තීන් ටික තමන් පොතක ලියා ගන්න. ඒ ලියාගෙන බලන්න රයිට් මට මේ ටිකේදී මෙන්න මේ වගේ කෝස් කරොත් හොඳයි, මෙන්න මේ වගේ කෝස් තියෙනවා, ඔපචුනිටි එක තියෙනවා. ඊට පස්සේ කාගෙන් හරි අහන්න මෙන්න මේ කෝස් එකට වඩා මම මෙන්න මේක තෝරගත්තොත්ද හොඳ, මෙන්න ඊළඟට මම මේ වගේ එකක් කරොත්ද හොඳ, මට මේකක් කරොත් තියෙන ඔපචුනිටි මොනවද කියලා. මේක තමන්ටම කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ ක්‍රමයක් හදාගත්තා නම් අපි දන්නවා අපි යන්න ඕන කොහෙටද කියලා. ඉතින් එහෙම හිතන්න පුරුදු වුණොත් තමයි හොඳ කියලායි මම විශ්වාස කරන්නේ.